නමස්කාරක ඇප්ලයි කරන්න. අද vlog එක shopping vlog එකක්. vlog එකක් එන්නේ නැද්ද? කෝ vlogs चला आया तेरी ओर नजरों ने तेरी छुआ तू है जादू हुआ අද නවම්බර් 21 आफरी आफरी Hi, good morning. Hi guys, welcome back to my channel. I hope you are all doing well. මම හිතනවා මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් නැති කියලා. ඔන්න vlog එකක් මම අරන් එන්නේ සති දෙකකට විතර පස්සේ. එහෙනම් අපි ready වෙන ගමන්ම chat එකක් දාමු. සති දෙකකට පස්සේ මම ඔයාලට අරගෙන ඉන්න vlog එක මොකක්ද දන්නවද? හැමෝටම වැදගත් වෙන vlog එකක්. මොකද ඔයාලා දන්නවා ඉස්සරහට එන්නේ අපේ නත්තල් කාලේ. නත්තල් වලට මම හිතනවා ගොඩක් අය දැන් ඉඳන්ම ලෑස්ති වෙනවා කියලා. ඒ නිසාම තමයි මේ vlog එක මම ඔයාලට අරගෙන එන්නේ. අද vlog එක shopping vlog එකක්. මම දන්නවා shopping vlogs බලන්න ඔයාලා හරිම කැමති. ඉස්සර නම් මම හිතන්නේ සතියකට එකපාරක් හරි shopping යනවා. shopping vlogs ගොඩාරියක් ඉස්සර ගෙනාවා. දැන් පොඩ්ඩක් මිස් වෙලා තියෙන්නේ. දැන් තියෙන වැඩත් එක්ක shopping කරන්න යන්න කියලා වෙනම time එකක් වෙන් කරගන්න අමාරුයි. මේ වැඩත් එක්ක වෙලාව හම්බුනාම තමයි පොඩි time එක හරි කැමති දෙයක් ගන්න යන්නේ. අද දවසේ ඔන්න මම දවසම වෙන් කරගත්තා shopping කරන්න. ඒකට විශේෂම හේතුවක් තියෙනවා. මම මේක ඔයාලට කියන්න ඉස්සරහට අපි ready වෙන ගමන් කතා කරමු. කොණ්ඩේ මුලට එන්න වෙන්න මම කොණ්ඩේ උඩට දාගත්තා. ඉතින් මම වැඩි ලොකු දෙයක් කරන්නේ පුංචි සිම්පල් මේකප් එකක් දාගන්නේ. මේ දවසේ වෙන් කරගත්තේ රාව ඉන්විටේෂන් එකක්. ඒ කියන්නේ ඕපනින් එකකට තමයි අද යන්නේ. ඉතින් මම අයිලයින් එක ඇඳගෙන යනවා. done. ලයින් එක ඇඳගෙන ආවා. දැන් තියෙන්නේ මස්කාරක ඇප්ලයි කරන්න. ඊට පස්සේ favorite lipstick එක මේක matte lipstick එක මේ කලර් එකට මම ආසයි. හරි. ඉතින් මේක තමයි මගේ simple makeup look එක. මම ready වෙලා ඉවරයි. තව දෙයක් තමයි Insta එකට මට message කරලා තිබ්බ හැමෝටම ගොඩාක් ස්තුතියි. මම අහලා තිබ්බා vlog එකක් එන්නේ නැද්ද? කෝ vlogs අහලා තිබ්බන කීප දෙනෙක්. ඉතින් ඒ හැමෝටම මේ වෙලාවේ thank you කියලා කියනවා. ඉතින් මේ මම මතක් වෙච්ච හැමෝටම තමයි මේ vlog එක vlogs පරක්කු වෙන්න හේතුව. ඔයාලට ඉක්මනින්ම දැනගන්න පුළුවන්. මම ලොකු වැඩකට ලෑස්ති වෙන නිසා තමයි vlogs මේ දවස් ටිකේ කියන්නේ සති දෙකක විතර කාලෙකින් මට වීඩියෝ එකක් ගන්න බැරි වුණේ. ඒ සර්ප්‍රයිස් එකත් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හරි ආසාවෙන් තමයි ඉන්නේ. කොණ්ඩේ හදාගෙන එහෙනම් අපි ඉක්මනින්ම යමු. මෙතනට යද්දි 10:00 11 විතර වෙයි. මොකද අපි යන්න ඕනේ වත්තලට. නම් දිගටම ඉන්න වීඩියෝ එකත් එක්ක මොකද ලස්සන dresses ගොඩාරියක් මම try කරන්න හිතාගෙන ඉන්නවා. මොකද මට කලින්ම අප්ඩේට් එකක් හම්බුණා. හරිම unique වෙනස් විදිහේ designs වලින් ලස්සන dresses තියෙනවා කියලා. හිතාගෙනම තමයි ඉන්නේ. ගිහින් ඒ දේවල් try කරනවා කියලා. එහෙනම් අපි ඉතින් යමු. හරි ඕන ඉතින් දැන් මම යන ගමන් තමයි ඉන්නේ. යාව මාව ගන්න. අපි දැන් මේ යන්නේ වත්තලට. ඉතින් වත්තල මේ ෆැෂන් අලුත්ම අවුට්ලට් එක අද ඕපන් කරා. මේ ෆැෂන් කිව්වම ඔයාලා දන්නවා ඇති. යාළගේ මහරගම තියෙනවා ස්ටෝ එකක්. ඉතින් මම මුලින්ම මේ ෆැෂන් ගැන දැනගත්තේ මහරගම අවුට්ලට් එකෙන් තමයි. මේ තියෙන්නේ යාළගේ වත්තල ඕපන් කරපු අලුත්ම අලුත් මේ ෆැෂන් ස්ටෝ එක. අපි එහෙනම් ඇතුළට ගිහින් බලමු මොන වගේ දේවල්ද අද අපිට shopping කරන්න තියෙන්නේ කියලා. ඔන්න ඉතින් මම ආසාවෙන් ඇතුළට ආවා. ඇතුළට එද්දිම මම දැක්කා new collection එකක් ලස්සන dresses ටිකක්. ඉතින් මේ ඔක්කොම try කරන්න මට පුළුවන් වෙයි කියලා මම හිතාගෙන තමයි ඇතුළට ගියේ. අපි බලමු. ඔන්න ඇතුළට යද්දිම අද ඉතින් opening එකනේ ලස්සන මල් පොකුරකුත් තිබ්බා. ඉතින් ඒකිනුත් මම ෆොටෝ එකක් ගත්තා. ඊට පස්සේ ඔන්න දැන් මම ඔයාලට පෙන්නන්න හදන්නේ මෙතන තියෙන. කියන්නේ මම දැන් ඉන්නේ first floor එකේ. first floor එකේ මම වටේම ඇවිද්දා මොනවද තියෙන්නේ කියලා බලන්න. එකක්වත් මම මිස් කරේ නෑ. ඉතින් එතනින් මම ලස්සන dresses ටිකක් ගත්තා. ඉතින් මෙන්න මෙතන තියෙනවා pink collection එකක්. මාරම ලස්සනයි materials. මෙතන තියෙනවා black color dresses වගේක්. ඉතින් මේ විදිහට colors වලට වෙන් කරලා තිබ්බේ. ඉතින් හරිම ලේසි කට්ටියට ඔයාලට කැමති colors වලට කැමති විදිහේ designs හොයා ගන්න. ඒ වගේම තමයි ලස්සන crop tops ගොඩාරියක් තිබුණා. ඉතින් මෙතන මේ තියෙන orange color top එකත් මම try කරලා බැලුවා. ඊට පස්සේ මම දැක්කා මෙන්න මෙතන තියෙනවා hoodies වගේක්.
ඉතින් මම එතනින් මගේ size එක තමයි දැන් මේ තෝරන්නේ. oversize hoodies අඳිනවානේ අපි shorts එක. ඉතින් මම බැලුවා පොඩක් style කරලා බලන්න. ඒ වගේම මෙතන තියෙනවා හරිම rich look එකක් ගන්න පුළුවන් විදිහේ hand bags ඒ වගේම outfits. ඉතින් ඒ ටිකත් මම බැලුවා. ඉතින් මම එකක් try කරනවා. ඒ වගේම මට හම්බුණා මෙන්න මේ ලස්සන green color dress එක. ඒක නම් මට try කරලා බලන්න ඕනේ කියලා හිතුණා. මොකද මම ආස විදිහේ ඩිසයින් එකක් තමයි මේ ෆ්‍රොක් එකට තිබුණේ. ලස්සන ඩිසයින් එක, ලස්සන dress එකක් දැක්කොත් හැමෝම හොයන්නේ ඔයාගේ size එකක් තියනවද කියලානේ. ඔන්න ඉතින් මගේ size එකක් තිබුණා. ඔන්න ඉතින් මම ටක් ගාලා ගිහින් එක fit on කරලා බැලුවා. මෙන්න මේ විදිහට තමයි ඒ ලස්සන green color dress එක තියෙන්නේ. ඇත්තට මේක හරිම ලස්සනයි. හිත කියනවා ගන්න කියලා. ඇත්තට මේකේ කලර් එකත් මාරම ලස්සනයි. ස්කින් කලර් එකට හොඳටම මැච් වෙනවා කියලා මම හිතනවා මගේ. අපි dress එකක් ගන්නකොට ඒ dress එක අපිට comfortable ද කියලා වගේම අපේ ස්කින් කලර් එකටත් ගැලපෙනවද කියලා අපි හොයලා බලන්න ඕනේ. ඔන්න ඉතින් ඊට පස්සේ මම දැක්කා මං ගාව තියෙන top එකක් මෙන්න මෙතන තියෙනවා. ඉතින් මං ටක් ගාලා ගිහලා ඒකේ වීඩියෝ එකක් ගත්තා. මොකද ඒ top එක මම අඳන් ඉන්නකොට මගෙන් ගොඩක් අය ඇහුවා කොහෙන්ද ඒ top එක ගත්තේ කියලා. ඒ වගේම තමයි මං Insta එකේත් ෆොටෝ එකක් දාලා තිනවා top එක කොහෙන්ද ගත්තේ කියලා අහලා තිබ්බා. ඔන්න ඉතින් මම ඒ top එක ගත්තේ මේ fashion එකෙන්. ඒ කියන්නේ මේ දවසේ නෙමෙයි මම ගත්තේ. මම මේක ගත්තේ මේ fashion මහරගම එකෙන්. ඉතින් ඔන්න මේකෙත් ඒකම තියෙනවා. එදා නම් තිබ්බේ ඒ ඩිසයින් එක විතරයි. දැන් නම් ඒකේ කලර්ස් ගොඩාරියක් තිබුණා. ඉතින් ඊට පස්සේ ආවා මෙන්න මෙතන තියෙන කාගෝ pants ටික බලන්න. මේකේ materials අතරම කියනවා නම් මාරම හොඳයි. මම දැන් මේ ඒ ටික තමයි check කරන ගමන් ඉන්නේ. ඊට පස්සේ මම දැක්ක මෙන්න මෙතන තියෙනවා ලස්සන unique designs වලින් party dresses. ඉතින් මේවා තොන්න මම try කරලා බැලුවා. මේ dress එක මම try කරන්න තමයි යන්නේ. ඔන්න ඒකෙන් මම මගේ size එක තෝරන ගමන් ඉන්නේ. ඒ වගේම මෙන්න මේ brown color dress එකත් මාරම ලස්සනයි. ඒකත් මම දුවලා ගිහින් fit on කරලා බැලුවා. මේ තියෙන්නේ ඒකේ look එක. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? මේකත් ඇත්තටම normal function එකකට ඒ කියන්නේ birthday party එකට වගේ ඔයාලට dress කරන්න හොඳයි. Shein එකෙන් හැමෝම dresses order කරනවානේ. ඉතින් Shein එකේ තියෙන dresses වල මම දැක්කලා තියෙනවා මේ material එක. ඔන්න ඉතින් ඒ ටික try කරලා ඉවරයි. දැන් මම ආවා second floor එකට. second floor එකේ තියෙනවා මෙන්න මේ වගේ ලස්සන bag collection එකක්. ඉතින් මේවා high quality bags. ඒ වගේම ඒකේ look එකත් මාර්ම ලස්සනයි. හරිම rich look එකක් ගේනවා මේ bags වලින්. branded bags තිබුණා. ඉතින් ඔන්න මේ ටික තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මගේ හිතට ඇල්ලුව ලස්සනම බෑග් එකක් තමයි මේ තියෙන්නේ. ඒකේ ඩිසයින් එකට මම මාරම ආසයි. ඉතින් ඔන්න බලන්න ඔයාලට වෙලාව ආවා. ඔයාලට පුළුවන් මේ outfit වලට 10න් කීයක් දෙනවද කියලා මට කමෙන්ට් එකක් දාන්න. जाने कैसे भांदे तूने अक्कियों के डोर मान मेरा खिंचा चला आया तेरी ओर नजरों ने तेरी छुआ तू है जादू हुआ होने लगी हूँ मैं हंसी आफरी 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 तो गुनगुनाए मुस्कुराए छोटी मोटी बातों पे बुलाए ये नसाकत मेरी आदत पास मुझे लाए नादानिया नादानिया कीजे मुझे नादानिया 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 तेरी ඔන්න ඒ විදිහට තමයි මම මේ ඩිසයින්ස් ටික try out කරේ. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? ඉතින් අනිවාර්යෙන් මට රේට් එකක් දෙන්න. දැන් අපි ඇවිල්ලා ඉන්නේ 3rd floor එකේ තියෙන men's section එකට. ඉතින් මෙතනට ආවම හිතා ගන්න බෑ මොන ඇඳුමද purchase කරන්න කියලා.
ඒ තරම් දකින හැම එකම මට නම් මාරම ලස්සනයි. දැන් මම මේ බලන්නේ එකම කිට් එක, කියන්නේ ට්‍රවුසර් එකයි ටී-ෂර්ට් එකයි දෙකම තියෙනවා එකම විදිහට මැච් කරලා ගන්න. ඉතින් මේ කිට් එක හරිම ලස්සනයි. මම මේ කියන්නේ එක ලස්සනයි කියලා. ඒ වගේම ටිකක් වෙනස් විදිහකට ඩිසයින් කරපු මෙන්න මේ ෂර්ට් එක මම දැක්කා. ඉතින් මම මෙයාට කියන්නේ මේක පොඩ්ඩක් try කරලා බලන්න කියලා. මොකද මේකේ ඩිසයින් එක හරිම වෙනස්. ඉතින් මෙයා බලන්න කරන දේවල් හරි ඉතින් කොහොම හරි අපි දෙන්න මට තේරෙන්නේ ගොඩාක් වෙලා මෙන්න මේ ෂර්ට් එක අල්ලගෙන මොනවා කියවනවද කියලා. ඉතින් අපිට පොඩි ප්‍රශ්නයක් තිබ්බා මේකේ මෙන්න මේ විදිහට පීසස් දෙකකට ඒක හදලා තියෙන්නේ. ඒකේ මොකක් හරි රීසන් එකක් ඇති. ඉතින් ඔන්නේ විදිහේ ලස්සන ටී-ෂර්ට්ස් තියෙනවා. ඒ වගේම මෙන්න මේ ටී-ෂර්ට් එක ඒක මාරම ලස්සනයි. මේකේ කලර්ස් තිබුණා රෙඩ්, බ්ලූ, ඒ වගේම වයිට් එකට තමයි මගේ හිත ගොඩක්ම ගියේ. ඔන්න ඉතින් මෙතන මෙයා මේ තෝර ඉන්නවා ලස්සන තවත් ඩිසයින්ස් ටිකක්. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මේ ඩිසයින්ස් හරිම යුනික්. ඒ කියන්නේ වෙන තැන්වල නැති ෆැෂනබල් විදිහට අඳින්න කැමති කෙනෙක්ට පුළුවන් මේ ෆැෂන් එක දෙන්න. ඉතින් ඒ වගේම තමයි මෙතන තියෙනවා බ්ලේසර්. ඉතින් මෙතන ඔයාලට පුළුවන් බ්ලේසර් ඒ කියන්නේ රෙන්ට් අවුට් කරන්නනේ ගොඩක් තැන්වල තියෙන. ඉතින් ඔයාටම ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන තියෙනවා ඩෙනිම් ට්‍රවුසර්ස් මෙන්න මේ වගේ ඔෆිස් යන අයට. ඔෆිස් යන අයට ඕනම සයිස් එකකින් ඕනම කලර් එකකින් මෙන්න මේ විදිහේ ට්‍රවුසර්ස් තියෙනවා. ඒ වගේම තමයි තව ස්පෙෂල් දෙයක් කියන්න ඕනේ. මේකේ තියෙන ට්‍රවුසර්ස් ඒ වගේම පෑන්ට්ස්, ටොප්ස්, ඩ්‍රෙසර්ස් මේ හැම එකම ඔයාට ස්පෙෂල් ප්‍රයිසස් වලට තමයි ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඩිස්කවුන්ට් එක ඒ වගේම රීසනබල් ප්‍රයිසස් වලට තමයි මේ හැම අයිටම් එකක්ම ඔයාට පර්චේස් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ගොඩක් වටිනවා. ඉතින් දැන් මම ඇවිල්ලා ඉන්නේ මට ගන්න දෙයක් නැති වුණත් මම ආසම සෙක්ෂන් එකට. මේ කිඩ් සෙක්ෂන් එක මෙතන තියෙනවා චූටි බබාලට මාරම ලස්සන ෆ්‍රොක්ස් ගොඩාරියක් ගෑනු ළමයින්ට. ඉතින් පිරිමි ළමයින්ටත් ඒ වගේම තමයි වෙන කිඩ් සෙක්ෂන් වල දැකලා නැති වෙනස්ම විදිහේ ඩිසයින්ස් ගොඩාරියක් මෙතනදී මම දැක්කා. ඔන්න ඉතින් දැන් අපි දෙන්න වටේම ඇවිත්තා. මොකද මේ chance එක මිස් කරගන්න බැරි නිසා. දැන් අපි මේ ආයම ලිෆ්ට් එකේ යන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට. ඒ කියන්නේ අපි ගත්ත අයිටම්ස් ටික පර්චේස් කරන්න. ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට ගියාම මෙන්න මේ විදිහ අයිටම්ස් ටිකත් අපිට බලා ගන්න පුළුවන් වුණා. එතන තියෙනවා ලස්සන මැටීරියල්ස් ගොඩාරියක්. ඒ වගේම ලස්සන බෝඩර්ස් තියෙනවා. මෙන්න මේ බෝඩ් එකත් මාරම ලස්සනයි. මමත් මේ දවස්වල බෝඩර්ස් ටිකක් හොයන ගමන් හිටියේ. ඒ වගේම තමයි බෙඩ් ෂීට්ස් එහෙමත් තියෙනවා. හරිම අඩුම මිලට. මම දැක්ක අඩුම ප්‍රයිස් එකට බෙඩ් ෂීට්ස් තිබෙන්නේ මෙන්න මෙතන. ඉතින් ඊට පස්සේ ඔය ඔක්කොම ටික අරගෙන මම ගියා කැෂියර් එකට. දැන් ඉතින් මගේ බිල් එක දාන ගමන් තමයි ඉන්නේ. මගේ බිල් එකට 125ක ඩිස්කවුන්ට් එකක් හම්බුණා. ඉතින් ඔයාලත් මේ ෆැෂන් වත්තල බ්‍රාන්ච් එකට ආවොත් මේ ඩිස්කවුන්ට් එක ගන්න පුළුවන්. ලේට් වෙන්න එපා. ඔයත් දෙන්න මේ ෆැෂන් වත්තල බ්‍රාන්ච් එකට. දැන් මම shopping blog එක මෙතනින් ඉවරයි. දැන් මම ගෙදර යන්න තමයි හදන්නේ. හලෝ. දැන් තමයි මම ගෙදර ආවේ. මම shopping blog එක end කරන්න හදන්නේ. ඔයාලා දකින්න නැති ලස්සන dresses ගොඩාරියක් තිබුණා. ඉතින් ඔයාලටත් පුළුවන් අද නොවැම්බර් 21 එතකොට නොවැම්බර් 30 වෙනිදා වෙනකම් 25% discounts එක ඔයාලට පුළුවන්. ඔයා කැමතිම දේවල් purchase කරන්න මේ fashion එකේ. සමාද ගියේ මේ fashion වත්තල outlet එකේ grand opening එකට. ඉතින් ඔයාලටත් පුළුවන් ගිහින් බලන්න අනිවාර්යෙන් යන්න. හරිම ලස්සන designs තියෙනවා. ඔයාලත් එක්ක මම share කරගත්තා. මම try කරලා බැලුවා ලස්සන dresses ඒ වගේම pants. ඉතින් මීට වඩා තව ලොකු collection එකක් තියෙනවා. අනිවාර්යෙන් ගිහින් බලන්න. එහෙනම් මම අදට වීඩියෝ එක end කරනවා. තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලට එනකම් හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. Thanks for watching. See you next time. Bye. जाने कैसे बांधे तूने अक्कियों के डोर मान मेरा खिंचा चला आया तेरी ओर